Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් එහෙනම් ඔන්න ගොඩාක් කාලයකට පස්සේ මම ආයෙත් travel කරන්න පටන් ගත්තා. ඉතින් මම ඔයාලා වඳුරගත්තේ travel videos වලත් එක share කරලා ඊට පස්සේ තමයි මම day vlogs ගේන්න පටන් ගත්තේ. මගේ hobby එක travel කරන එකනේ. ඉතින් ඔන්න ආයෙ ටික මම ඒකට පුරුදු වෙනවා. මොකද මගේ නිවාඩුවට කිවර වෙන කලින් පොඩ මම ආස කරන තැන් ටිකක් බලන්න යන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝස් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉස්සර වගේ හිතුන ගමන් යන්න දැන් බෑ. ඉතින් චූටි දඟ පැංචෙක් ඉන්නවනේ. ඉතින් එයාගේ වැඩයි එයාට ඕන කරන දේවල් ඒ හැමදේම අරගෙන එයා හොඳින්ද ඉන්නේ කියලා බලලා ඒ හැමදේම බලලා තමයි මම දැන් කොහේ හරි යන්න වෙන්නේ. ඉතින් මේ පේනවනේ යන හරි ආසාවෙන් ඉන්නේ ඇවිදින්න. එයාත් මම වගේම ඇවිදින්න කැමති කෙනෙක්ද කොහෙද. ඉතින් එයා වටපිට බල යනවා. දැන් චුට්ටි යට කලර්ස් පේනවා. අපේ චූටි පපාගේ නම නිහාන් ආදියු. ඉතින් එයාට මම ගෙදරට කියන්නේ ආදි කියලා. ඉතින් මම මේ නම කිව්වේ ඉස්සරහට මෙයත් අපේ vlogs වල ඉන්න හින්දා මට ලේසියිනේ. මම මේ නම හදාගෙන හිටියේ ආදි බබා බඩේ ඉතිමයි. ඉතින් මං ආසාවෙන් හිටියේ ඒ නම එයාට දාන්න. ඊට පස්සේ බබා හම්බුනාට පස්සේ අර වෙලාවල් බලලා අනමනම් කරන්නේ. එතකොට ඒ අකුරු තිබුණ නැහැ. ඉතින් ඒ වුණාට මං ආසාවෙන් හිටපු නම මට දාන්න ඕන හින්දා මම ඒක ආයෙත් දැම්මා යාට. ඉතින් මම ලොකුවට අර වෙලාවල් ඔය මිත්‍යා මත පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම කැමති දේ මම කරනවා. ඉතින් ආසාවෙන් කරන දෙයකට කවදාවත් බලපෑමක් වෙන්නේ නැහැ. ඒකට ආශිර්වාදයක් හම්බ වෙනවා මිසක්. ඉතින් ඒ හින්දා මම ලොකුවට ඒවා විශ්වාස කරන්නේ නැහැ. නොකරන කෙනෙකුත් නෙවෙයි. ඉතින් ආශිර්වාද ගන්න ඕන තැන්වල මම අනිවාර්යෙන් ආශිර්වාද ගන්නවා. ඉතින් කතාව ඒව වැඩක් නැහැ. අපි දැන් යන්නේ අර කඩතර විහාරය කියලා තියෙන පන්සලට. මේ පන්සල තියෙන්නේ කොත්මලේ පාරේ ඇතුළට යන්න ඕනේ. මේක අවුරුදු 3කට පස්සේ තමයි මේ මතුවලා තියෙන්නේ. ඒ කියන්නේ මේක කොත්මලේ ජලාශයෙන් යට වෙලා තියෙන්නේ. කොත්මලේ ජලාශය වතුර අඩු වුණාම තමයි මේ පන්සල කියන්නේ නටබුන් ටිකක් තියෙන්නේ. ඒක උඩට එන්නේ. අපිට යද්දි මගදී හම්බුණා රොටි කඩයක්. ඒකේ පැණි ගන්න තියෙනවා, හකුරු තියෙනවා. ඉතින් අපි ඒකෙන් හකුරු කාලා, ප්ලේන්ට් බීලා, රොටිත් කාලා ටිකක් වෙලා ඉඳලා තමයි ගියේ. එයා ඔය කියන්නේ අපි අර මල්වල ෆොටෝ ගහගා ඉද්දි එයා කියනවා අර ලස්සන මල් ගොඩේ ෆොටෝ ගහන්න කියලා. ඉතින් එතන ගොඩ සෙනග හිටියා. අපි ලැජ්ජාවට ආවා. ඉතින් මේ වගේ ලස්සන පාරක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපේ පැංචත් හොඳට ආසාවෙන් ඇවිදිනවා. ඉතින් එයා දඟ කරේ නෑ අද. එයා ආසාවෙන් තමයි අපිත් එක්ක මේ ගමනේ ගියේ. ඉතින් ඔන්න අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. පේනවනේ හරිම ලස්සනයි වටපිටාව. ලොකු අවුවකුත් තිබුණ නැහැ. පේනවනේ දැන් වතුර ගොඩක් අඩුයි. නැත්තම් අර උඩට යනකම් වතුර පිරෙනවලු. ඉතින් මේ විහාරේ මතුවෙන්නෙත් ගොඩක් කාලයකට පස්සේනේ. අර අතන හිටපු එක්කෙනා කිව්ව විදිහට මේක අවුරුදු 3කට පස්සෙලු මේ මතුනේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක බලන්න එන්න. මොකද වැස්සොත් එහෙම ආයෙත් මේක යට යනවා. ඉතින් ආයෙ කොයි කාලේ එයිද කියලා දන්නේ නැති හින්දා පුළුවන් කට්ටිය ඇවිල්ලා බලලා යන්න. මේක හරිම ලස්සනයි. ෆොටෝස් වීඩියෝස් වලට මාර ලස්සනයි. ඉතින් අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න බැරි වුණා. මොකද පොඩි බබත් එක්ක ආව හින්දා වැස්සකට කලින් යන්න ඕනේනේ. අවුරුදු කාලෙට මේ කොත්මලේ පාර හරිම ලස්සනයි. වටේටම රොබ රෝසියා ගස් වලින් පිරීලා තියෙන්නේ. ඉතින් මට ඒ දවස් ටිකේ එන්න බැරි වුණා. ඉතින් පුළුවන් අය ඇවිල්ලා බලලා යන්න.
පේනවනේ ආදිබව හොඳටම නිදී. අපි උඩට ආවා විතරයි මේ වැස්සකට අහු වුණා. ඉතින් එහෙනම් මම ඉස්සරහට තව වීඩියෝස් අරන් එනකම් අදට ගිහින් එන්නම්. බයි බයි.